හෙලෝ එවරිවන්. අද අපි සිංගප්පූරුවේ පන්සලකට යනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මට දොඩම් ජූස් එකක් බොන්න ක්‍රේවින් එකක් ආවා. ඒක තමයි මේ මම දැන් ඔය ගන්න හදන්නේ. මේ හැමතැනක වගේ ඔය වගේ ඒවා තියෙනවා. ඩොලර් 2ක් වගේ පොඩි ගණනක් තමයි වෙන්නේ. හරිම රසයි ඒ උනාට. අපේ ඇනිවර්සරි එකට පන්සලට හිට දානයක් දෙනවා. ඒකට අවශ්‍ය කරන එළවලු පළතුරු ටික ගන්න අපි මේ ගෙවල් ළඟ තියෙන මාකට් එකට තමයි මේ යන්නේ. මෙහෙ මිනිස්සු ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ එළියෙන් කන්න. ඒ හින්දා මේ වගේ තැන් හැමතැනම වගේ ගොඩාක් තියෙනවා. මෙතන පළතුරු ගොඩක් ලාභයි වෙන තැන් වලට වඩා. අපි ගොඩක් වෙලාවට පළතුරු මෙතනින් තමයි ගන්නෙ. අනික මෙතන ගොඩක් ෆ්‍රෙෂ් පළතුරු තියෙනවා ගන්න. හැබැයි ඉතින් ලංකාවේ වගේ ගොඩාක් පළතුරු නැහැ ගන්න. අපිම පළතුරු ටික තෝරගෙන ඒවා අපිම බෑග් වලට දාගෙන බිල් කරන්න ගිහිල්ලා දෙනවා. කවුරුත් ඉතින් බොරු කරන්නේ නැහැ. ලංකාවෙලා ගොඩක් ගන්න තියෙනවා. ඔයාලත් බලන්නකෝ ඉතින් මොනවද තියෙන එළවලු කියලා. කොච්චර කෑම තිබ්බම මම හැමදාම අන්තිමේට ඉතින් තෝරගන්නේ ඕක තමයි. ඕක මාර රසයි. ඒක මම හදන විදිහේ දවසක වීඩියෝ එකක් දාන්නම්. අද තමයි ඉතින් දවස. මම මේ උදෙන්ම නැගිටලා ගෙනියන්න ඕන කෑම ටික තමයි මේ ලෑස්ති කරන්න යන්නේ. කලින් දවසේ මම ගොඩක් දේවල් ලෑස්ති කරලා තිබ්බ නිසා මට වැඩේ ටිකක් ලේසි වුණා. මට මෙහෙ ඉන්න ඕනෙම දෙයකට කවදාවත් නෑ බෑ කියන්නේ නැතුව උදව් කරන යාළුවෝ සෙට් එකක්. එයාලා ඉතින් මගේ මේ වැඩේට ගොඩාක් උදව් කරා. මම කලින් දවසේ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බ හින්දා මට තිබ්බේ උදේට ඔක්කොම ටික උයන්න විතරයි. ඒ හින්දා වෙලාවෙ ගොඩක් ඉතුරු වුණා. මට වෙලාවටම කැම ටික ලෑස්ති කරගෙන මේ යන්න පුළුවන් වුණා.
දෙන්න මුලින්ම කෑම ටිකත් අරගෙන ගියා. යාළුවෝ ටික ඊට පස්සේ තමයි ආවේ. මේක තමා පන්සල. හැබැයි ඉතින් අර ලංකාවේ පන්සලක් වගේ නන් නෙවෙයි. ඉතින් ඒ වුණාට මේ පන්සලත් ගොඩක් ලස්සනයි. බලන්නකෝ ඉස්සරහට. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලට thank you very much. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් අමතක නොකර subscribe කරන්න. bye bye.